මම ලස්සනට පාක් කරන්නේ නේද? ඔව් ඔබලා මට මේකක් කරන් දෙන්නකෝ. එයා ජොගින් ගියාද? මම අපි ජොගින් නෙමෙයි මේකට කියන්නේ ශ්‍රද්ධාව. සාමාලි හරි මේ අර ෆෝන් එකේ නා වීඩියෝ කරන්න ඕන. මේ මගේ vlog එක ගන්න ඕනේ. අවුනේ. මම කරන්නේ නැහැ මම බලලා ඉවරයි මම බලනවා. බලන්නත් කිව්වොත් නෙවෙයි. මම subscribe. ඔන්න අද සෙට් එක. හායි. හායි. ඉතින් මේ අය පොඩ එන්න පොඩ වීඩියෝ එක ටිකක් මූණක් දාන්න. thumbnail එක ගන්න. thumbnail. ආරම්භය අවසානයේ කොහොම වෙයිද දන්නේ හරි. යා එහෙනම් ඔයාලා හතර දෙනා ඕකේ. දැන් අපි දෙන්න මේකේ. හරිනේ සේරම මොකුත් අඩුපාඩු තියනවද? එහෙනම් ඔන්න අපි පිටත් වෙනවා. ලයිසන් එක ගත්තා නේද? හරි අපි එන යා මාගේ ගස් ගෙඩි. නම් ඉතින් කවත් යන්න ඕනේ යා. අල්ලන් හරියට. ගෙඩියම දාගන්න. ඉතින් අපේ ඇත්තටම පහුගිය කාලේ channel එකේ වීඩියෝ අඩු වෙන්න ප්‍රධාන හේතුව තමයි මෙයා. ඉතින් මේ සමා මාසෙකමාරක් විතර හිටියේ කැලණියේ. කැලණියේ නෙවෙයි අක්කල්. එයාගේ එක්සෑම් එක තිබ්බා. එක්සෑම් එක ඉවර වෙනකන් ඉතින් එයා එහෙ මම මෙහෙ. අතරමැදින් යනවා එනවා මම තිබ්බා. දැන් ඉතින් කන්ටිනියු ඉන්නවා. මේ ඩෝ එකක් එනවා. ලබන මාසේ බොහෝ දුරට මෙයාගේ වීසා නම් ආවා මගේ වීසා තාම නැහැ. අපි ලොකේෂන් දෙක ෂෙයා කරගත්තා. ඒක ලේසි. අපි ඔන්න කලින්ම ගෙදරට ආවා. මේ තවර කට්ටිය පරක්කුයි. යාර එන කලින්ම ෂේප් එක ඉගෙන යමි ගෙදර කියන්නේ මට නම් නුපුරුදු දැනක් නෙමෙයි. යමි ගෙදර කියන්නේ අපි මම රුණුයි ICBT එකේ ඩිග්‍රී කරද්දී මෙතනම තමයි ඉතින් දවල් ආහාර සුදා එන්නේ. නෑ නෑ මේක කලින් තිබ්බ නෑ නෑ මේක තිබ්බ කලින්. මේ ජයසංක දිලයකෝ අනේ මේ ඉන්න විස්තර දෝස් තිබ්බ කලින්. මම ලස්සනට පාක් කරන්නේ නේද? ඔව් ඔබලා මම කියන්නේ ටයර් එක වැදුනේ කියලා. අපි මේකක් කරනවා. ඔයා ආස කෑමක් දාගත්තා. කජු. ඔන්න එහෙනම් අපේ කෑම ටික ආවා. මේ ඔයාට මෙන්න මේව අවශ්‍යයිනේ. ලං කරගන්න ඒවා ටික. අපි දෙන්නම එකක්. එකයි ගත්තේ. මොකට කා ගන්න බැරි වෙයි කියලා. එකක් තමයි ගන්නනේ. හරි නේද එහෙනම්? බතය. නෑ තව කන. අයියෝ. මීට කාලයක්. මේ අතරම නිදිම දැයිවා. මගේ ඇස් දෙක පොඩ්ඩක් දෙනවා. අපි මැංගුස් ගන්න නැවතුවා. තව අර කට්ටිය අර එනවා. මේ ඇයි දැන්? ගත්තා. ගිරි තුනක් තියෙනවා 6 ඔව් හතර. අතේ මට මේකක් කරන් දෙන්නකෝ. ගන්න. ඔය ආසයි නේ. බලන්න සයිස් පොම්බේ. ඈ? ඒකද? එකක් ගන්න බලන්න. එකක් කන්න බෑ කියලා කියන්නේ බඩ පිරෙනවා. නෝරට කොහෙද ඇයි? යන්න බැරිද දන්නේ නැහැ. මේ පාරේද යන්නේ? ඔව් අපි මේ පාරේ කෙලින්ම යන්නේ. අපිට යන්න පුළුවන් නුවර නේ? නුවරට ගිහිල්ලා හැබැයි නුවර එලිත් යන්න ඕනේ. නුවර එලිත් යන්න ඕනේ. ගාල්ල එපා දෙන්න. ගාල්ලෙත් යන්න ඕනේ. කතරගමත් යන්න ඕනේ. ඉතින් අපි වෙන පාරකින් ආවේ. අර කට්ටිය මේ KCC එක පාරේ. අපි අනිත් පැත්ත පාරේ. ඔය මෙතන තවුලක් නැහැ. ඔයා ජොගින් ගියාද? අපි ජොගින් නෙමෙයි මේකට කියන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධා වැඩිපුර ඇවිත්දාම එහෙම එන්න ඕනේ. එහෙම එන්න ඕනේ. හරි හරි හරි. නැත්නම් සිරිපාදේ එහෙම අර ගම් පිටින් යනවා පයින්. නේද? අපි නම් අන්න රතන එහා පැත්තේ වාහන දැම්මේ. හුවයි බල්ටි දෙකයි. මේ දැම්මපන් අර අරක එන්න එහෙම. ඔව් ශ්‍රද්ධා වෙන්න නේ. ශක්තිය වැඩි වෙන දුන්නාට ඒකත්. සෙරප්පු දාගෙන දැන් අපි අතරින් සරප්පු ගලවන්න තියෙනවා. නේද? මට මතකයි. අපි එතෙක් බලන්නේ
මට දැන් ප්ලේස් එක මතක් වුණා අර පැත්ත. ඉතින් කට්ටිය එනවා. ප්‍රබාත් ගාව අපේ කී කාඩ් එක තියෙන. එහෙනම් අපි දඩදා මාලිගාව වැන්දා. දැන් යන්න හදන්නේ. සමා ඔයා ආවේ 10කට පස්සේ. ඒ කියන්නේ 2016 තමයි ඔයා ආවේ. ඒ කියන්නේ අපි දෙන්න ඉස්කෝලේ කල ආවලා හිටියේ නැහැ. යාළුවා ඉන්නේ නේද? ඒක ගන්න. හායි. ඉතින් මේ අපි නුවරඑළියට එන්න පොඩ්ඩක් ප්‍රමාද වුණා. නුවරින් පිටත් එන්න පොඩ්ඩක් ප්‍රමාද වුණා. ඊට පස්සේ ඉතින් චුට්ටක් වහිනවා. අපි මේ රිච් රෝත් චයිල්ඩ් එක ගාව ඉන්නේ මේ වහලා ක්ලෝස් කරලා. නැත්නම් අපිට ටී එකක් බීලා ක්ලෝස්. ඔන්න සමා view එක තියෙනවා. මේ තමයි රම්බොඩ. ඔන්න තියා රම්බොඩ. ඔයාට අතන දියඇලි අම්මට සිරි මේ හරි හොටෙල් ටික හදලා ඔය. ඉතින් මං අන්න අතන හොටෙල් එකක ඉඳලා තියෙනවා නයිට් එක. මෙව හදලා තිබ්බේ නෑ දැන් හදලා. එතන වෙනම රූම්ස් මං හිතන්නේ. ඉතල ටික එනවා. ඈ එකත් වෙලා තියෙන්නේ. මේ තමයි උමග සමාලි ඔන්න The King and Cafe රෙස්ටොරන්ට් එකෙන් තමයි අපි රෑ කෑම ගන්න වියන් ඇතුළට. ඔන්න අපිට හම්බුණ රයිස් එක. අපි එකක් ගත්තා. අපිට හොඳටම ඇති මේක. ඔන්න අපිට චිලි පේස්ට් හම්බුණා. සෝසොත් හරි. අපි එනම් කමු. අතරම highly recommend හරිම මේ මං ගත්තා රසයි. රෙකමෙන්ඩ් කරනවා නුවරඑළිය යද්දී මෙතනින් නවත්තලා කාලේ යන්න. අපි එහෙනම් ඔන්න නුවරඑළියට වාර්තා කරා. අපි ඉස්සල්ලාම තෙල් ටිකක් ගහගමු. තෙල් දැන් කටු 4ක් තියෙනවා. ඉතින් ඔන්න එහෙනම් අපි ඇපාර්ට්මන්ට් එකට ආවා. අපේ යාළුවෝ ටිකක් පරක් වුණා. ඉතින් එයාලා එන්න කාරින් අපි පොඩ්ඩක් හිතුවා මේ ඇපාර්ට්මන්ට් එකේ පොඩි ඇපාර්ට්මන්ට් ටුවර් එකක් ඔයාලා එක්ක යන්න. ඉතින් හරිම ලස්සන ඇපාර්ට්මන්ට් එකක්. අපි එහෙනම් ඉස්සල්ලාම දැන් මේක පැත්තෙන් ඩෝ එක තියෙන්නේ. ඩෝ එක අරන් ආපු ගාම මේ විදිහට ඩයිනින් ටේබල් එක තියෙනවා. ඩයිනින් ටේබල් එකත් එක්ක කිචන් එක තියෙනවා. යම් බාන්න සමම අපිට විස්තර කරන්න බලන්න මොනවද මේකේ තියෙන්නේ කියලා. ඔය විදිහට ඔයාලට මේ විදිහට ගෑස්, ඒ වගේම පිගන් කෝප්ප, උයා ගන්න කරගන්න බ්ලෙන්ඩර්, ඒ වගේම රයිස් කුකර් හැමදේම ඔයාලට වෙනම ෆ්‍රිජ් එකකුත් තියෙනවා. මේ කිචන් එකේ හැමදේම අවైలබල් වෙනවා. ඉතින් මේ පැත්තේ තියෙනවා මේ විදිහට ලස්සන සෝෆා එකයි, ටීවී එකයි. මේ ඇවිල්ලා ටීවී ලොබි එක. ස්පෙෂල් රූම් එකකට ඉතින් අපි කලින් ආපු විදිහ මේක සෙට් කරගත්තා. මේ තමයි මාස්ටර් බෙඩ්රූම් එක. මේකේ තියෙන විශේෂම දේ තමයි මේ විදිහට ටේබල් එකක් තියෙනවා. ඉතින් ටේබල් එකක් තියෙනවා, ටීවී තියෙනවා සහ අර විදිහටම තමයි ඉතින් බාත්රූම් එක ටික අවශ්‍ය කරන විදිහ. හොඳට බාත්රූම් එකේ ඉඩ කඩ ඇතුව ඔන්න ඔය විදිහට තියෙනවා. ඉතින් ෆිල්ම් එකක් බලන්න ඕනේ ඉඳ MacBook එකේ මං ගෙනාව කොහොමද. දැන් ප්‍රබාස්ලා ඉතින් මම මේ ටික පොඩ්ඩක් රෙඩි කරලා තියෙනවා. තා බෑග් තියෙනවද අර? සර් මේ බෑග් තියෙනවා ගන්න. සර්පඩ මොන හරි තියෙනවා කියන්නේ. සර් ගම්ම එකක් දාලා බොහොම එවන් ආයි සර්. අඩෝ අපරාධ බං අලුත් එකක් ගත්ත දැන් අරක හොඳට තියෙන අපරාධ ගත්තා. තියෙන හින්දාත් පුස්ම කරනවද? හරි තේම ටික හරි. ඔව් ලිටර වැඩ කරන එක. ඒ වාගේද ඔක? අඩෝ වාගේ ඒක ගත්තා. තඩි එක. අඩෝ. ඔක කොහොමද කියන්නේ? හරි එලා. guys goodbye. පයිසෝ එළිය. ගොල් තම්බා. මේකේ හීටර් නේ. ඒ අපේ පන්න හයිකරු හීටර. අපේ තහයි කරන්න හීටර. ඒ හීටර් හයි ගන්න. ඒ බස් සීතරයි බං. සීතරයි බං. වික්ටර් රොටි. හරි අපි කමු. දැන් කමන්නේ. අයි බට් එකක් කම් දුබට් එකක් ෆිට හැබැයි නේ. රදේ කොමරු. බෑ. ඒ අක අර ගමු. සෝරි පොඩ්ඩක් බාත්රූම් එකට වෙලා ගියා. දෙක බිබියා. බීල බයි. අපි
අපි මොනවාද වෙ ගෙනාවේ? අපි ලයින් ෂීට් පත්‍ර මේ ඔයාලා මේ පත්තර කියන්නේ පත්‍ර කියන්නේ බැලරකට උදේ පත්‍ර කියන්නේ. යා ප්ලාන් ෂීට් අපි ගන්න හාල් ගෙනාවා. ඉවත් කතා දෙන්නේ. අපි බඩගින්න කාවා. බල ලිෆ්ට් එකට ගිහලා කතා කරලා බලන්න ඇහෙනවද? එහෙම ආඩ මේ දාම් කියලා දෙන්න බා. උඹ වෙනම බට්ටක බලන්න මම ඇහෙනවා බලන්න. අනේ ඔක්කොම ආදී මියානේ. අර කැටගතිය නේද බද්ද? උණු පිච්චේ ඈ. කැටගතිය නේ. වතුර දාලා ගැහුවා කිව්වා. දහම බලන්න. මේ සම්පූර්ණ මේ ගහන කීයක් ගිහින් ඇද්ද? ලක්ෂ? ඉක්විප්මන්ට් නැතුව ඉක්විප්මන්ට් නැතුව දෙකෙන් විතර ගහන්න බැහැ. අපි සූදපෝ මේ මෙව්වල මම මේ ලී ගහලා තියෙන්නේ. හායි. නගරන රහෙට යනවා. ප්‍රමා නහලා. මම ඔළුවේ වරාවා. ඔන්න 1:29යි. බෝස්ට් දෙන්න වැඩ. මිරේගේ මාව වෙන්නන්න මම. මේ වල ඔකද ඇරලා ඉන්නේ. මෙයා එනවා සිගරට් ජොබ් එකක් කරන්නේ. පුරුදු දැන්. මේ ඔය විදිහට තමයි ප්ලෑන් එක ගෝල් කරලා අපි හිටපු හරි ගාල් යනවා. ගාල් යනවා. එහෙනම් අපි හෙට දවසේ හම්බෙමු. හැමෝටම good night. මේ වීඩියෝ ඉවරයි.